ආරක්ෂාවෙන් වැඩ කරන්න කෙනෙකුත් ඕනේ මේ දෙන්නගේ උදව්වට. කවුද කැමති? ජෝයි, ඔයා ඇත්තටමද කියන්නේ ඒකට කැමතියි කියලා? මොකද්ද? අයියෝ නෑ ටීචර්. මට ඕනේ මගේ නිදහසේ ඉන්න කාලේ නැති කරගන්න. දැන් ඉතින් මුකුත් වෙනස් කරන්න බෑ. අනිත් එක ඔයාට ඒකේ වැඩ කරන්න තියෙන්නේ පන්තියේ වෙලාවෙම තමයි. අපේ කණ්ඩායමට ඔයාව පිළිගන්නවා ජෝයි. ඒත් මං ආටිකල් එක ලියනවා තියා කියවලවත් නෑ ටීචර්. ඔයා කියවලා නැද්ද? මේ ජෝයි ඒ කියන්නේ ඕමයි කසල කරුණා කරන ගැන ලියපු ආටිකල් එක කියුවේවත් නැද්ද? ඔව් ඇත්තටම මං හිතුවේ ඒක ගෙදර ගෙනියලා ප්‍රතිචක්‍රීකරණය කරන්න. මේවත් ගෙන දුන්න ප්‍රතිචක්‍රීකරණය කරන්නද? අපොයි නැහැ ජෝයි. ඔයා මේකේ තියෙන ලිපි නිර්මාණ කියවලා අදහසක් ගන්න. මේවා ඔක්කොම ලියලා තියෙන්නේ ඔයාගේම පන්තියේ යාළුවෝ. ඔයාට මේ වගේ ඉගෙන ගන්න පුළුවන්. අනේ මන්ද මේවා කියවලා මාවත් ප්‍රතිචක්‍රීකරණය කරන්න විද්දන්නේ. හැම මාධ්‍යවේදියෙක්ටම කැමරාවක් සහ අවසර පත්‍රයක් ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන්. මට දැන් ඕන දෙයක් කරන්න පුළුවන්. මෙයාන්න මම රිපෝටර් කෙනෙක්. හරි කියන්නකෝ දැන් ඉතින් අපි මොනවා ගැනද ලියන්නේ? ඕක මොකද්ද අපේ ටීචර් අපිට අදහස් ටිකක් දුන්නේ? කෘමීන් සහ දලුබුවන්. ඊගෝ කෘෂිකර්මාන්තේ. ඊගෝ අභ්‍යවකාශ ගවේෂණය. ඊගෝ කතාවාහන තාක්ෂණය. ඊගෝ ටීචර් කොහේ හරි කුඩු ටිකද කොයිද ඒ ටික ගෙනල්ලා තියෙන්නේ? අපි මුලින් මේව හොඳට කියවලා ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒව අලුත් කරලා ආපහු ලියන එක. හැබැයි අපි ඒ ටික ලියන්න ඕනේ හරියට බැරෑරුම් විදියට. නේ හරියට විදියට. අපි ඒව අලුත් කරලා ලියුවොත් හැමෝම කියවයි. අපිට හොඳ තැනක් ලැබෙයි. එතකොට අපිට පුළුවන් ගොඩාක් ප්‍රසිද්ධ වෙන්න. ඔව්. මාගේ දිනවා. දවල් කෑම වෙලාව. හරි දැන් ඉතින් අපිට ඕනේ 아무තු දෙයක්. ෆන් වෙන්නත් ඕනේ. හැබැයි ඉස්කෝල් දෙයක් වෙන්නත් ඕනේ. අපි දැන් බෙදලා ගිහිල්ලා මොනවා දෙයක් හම්බුනාට පස්සේ ආපහු කැන්ටිමේදී හම්බෙමු. හරි. මගේ නම ජෝයි. මම දැන් ඉන්නේ ඉස්කෝලේ තියෙන තීරණාත්මකම තැනක. වාව්! මොකක් හරි ලොකු දෙයක්. බඩේ අමාරුවක් වගේ ඒක හරියන්නේ නැහැ. මෑෂ් බ්‍රොකොලි බෙදපු මස් ඒත් මේවා කිසි ෆන් එකක් නෑනේ. අපේ මහත්මයා ඔයාලට කියන්න දෙයක් තියෙනවද? ජෝයි, ඔයාට හරිම වදයක් තමයි. අයියෝ ඒකත් දාන්න බැරි වෙයි. ඒක නම් නියමයි. ඒත් අමුත්තක් නෑනේ. අදා ගන්නත් බෑ. ඒ රහස් දොරක්ද? ඇයි යන්න? මට නිවුස් එකක් හම්බුණා. පත්තරේට දාන්න මේක හොඳයි. ජෝයි ඔයා මොකටද ඉස්කෝලේ ෆයිල් තියන අල්මාරිය ගාවට ආවේ? අල්මාරියක්? ඒත් මට ඉස්කෝලේ අල්මාරි නෑනේ. ඔන්න ඔය ෆයිල් ටික අහුලලා දෙන්න. ඔයා මගෙන් ප්‍රශ්න අහන්න වෙන්න වැඩ. ඒක කරන්න බෑ. මම පාසල් මාධ්‍යවේදියෙක් හැටියට මට දේවල් ටිකක් හොයාගන්න තියෙනවා. මේ හන්ඩුකෝ ඉගර් ඉස්කෝල් නිවුස් පේපර් එකට දාන්න මම ඔයාගෙන් ඉන්ටර්විව් එකක් කරන්නද? ඇයි මගෙන්? ඔයා ඉස්කෝල් ප්‍රින්සිපල්ගේ පුතා හැටියට ඉස්කෝලේ ගැන ෆන් දේවල් ගොඩක් දන්නව ඇතිත් නේද? එහෙම නැහැ. හැබැයි අද අපේ අම්මා තීන්ත වගේ අන්නම් ෆොටෝකෝපි මැෂින් එකට දැම්මා. ඒකේ තීන්ත ඉවර වෙලා තිබුණේ. පොඩ්ඩක් ඉතින් කියන්නකෝ. ෆොටෝකෝපි මැෂින් එකට. ඔව් ඒක ඇත්ත. දන්නවද? ඒ වගේ මලු තොල්ලෝසුවකුත් කොරිඩෝ එකේ හයි කරා. තොල්ලෝසුවක්? මේ ඉස්කෝලේ කිසිම අමුතු දෙයක් නැහැනේ. මේක ඉස්කෝලයක්. බෙල් කරපු පළියට ගේට්ටු අරින්නේ නැහැ. අනේ සමා වෙන්න මට ඔයාව අඳුර ගන්න බැරි වුණා. ඇතුළට එන්න. බලාපොරොත්තු නොවුන අමුත්තෙක්. හරි. ඒක නම් අමුතු දෙයක් තමයි. ළමයින්ට ඇතුළට යන්න බෑ. මම රිපෝටර් කෙනෙක්. රිපෝටර් නෙමෙයි කවුරුණත් කාටවත් යන්න බෑ. අමුතුයි කියලා හිතුවට ගොඩක්ම අමුතුයි වගේ තමයි පේන්නේ. ඊට පස්සේ අපි මේකට ඔයිල් ටිකක් දානවා. ඊට පස්සේ තමයි හැන්ඩල් එක ඊගෝ ඔයාට කියන්න මොනවද තියෙනවද? අහගන්න. මං එයාට කිව්වා. අපිට ඊගෝර්ගෙන් ඉන්ටර්විව් එකක් ගන්න වෙයි වගේ නේද? ඕන වෙන්න මට එකක් ඔය හම්බුණා. පෙන්නන්න. මේ කාලේට අපේ නංගි තාත්තේ ෆෝන් එකෙන් ගත්ත බින්දුවරයක් වගේනේ. හරියට පේන්නේ නෑනේ. ඔයා දන්නවද මේ මිනිස්සුව අපේ ඉස්කෝලේ ඇතුළට ගත්තා. ඊටත් වැඩිය හොඳම දේ තමයි කාටවත් එයාගේ පස්සෙන් යන්න දෙන්නේ නැහැ. අඩුම ගානේ රිපෝටර් කෙනෙක්ටවත්. ඔයා හිතන්නේ අපිට එයාගෙන හොයලා බලන්න වෙයිද? ඒ වගේ තමයි මටත් තේරෙන්නේ. හරි. ඒ කියන්නේ ඒක තමයි. ඉස්කෝලේ තියෙන ලොකුම දේ. ඔයාලට ඔයාලා මොනවද කියන්නේ කියලා ඒත් මාත් කැමතියි. ඇතුළට එන්න. ඔයා ආයිත් ආවද? ඔව්
මං තමයි ආයෙමත් ආවා. දෙන්නටම තේරුණානේ. ඔයගොල්ලෝ මං කිව්ව වැඩේ කරන්න. හරි. මං දැන් ගිහිල්ලා මනුස්සයව හොයාගන්න. අයියෝ ඔය කෙච්චර දෙයක් නෙවෙයි. රිපෝටර්ලට ඇතුළට යන්න බෑ. අපිට ඔතනින් ඇතුළට එන්න ඕන. අපිට ඕනේ ඔයාව ඉන්ටර්විව් කරන්න. ඉන්ටර්විව් කරන්න මාව? ඔව් ඉස්කෝලේ නිවුස් පේපර් එකට දාන්න. අපිට ඔයාගෙන තව දේවල් දැනගන්න ඕනේ. ඔව් ඉස්කෝලේ නිවුස් පේපර් එකට මාව දාන්නද? එහෙනම් මං කැමති. එන්නකෝ මං කියන්න. ඔන්න මං එනවා. මට මෙතන බලන්න ඕනේ. මෙතනත් බලන්න ඕනේ. මෙතනත් බලන්න ඕනේ. කනේ ඔයාගේ සුමානෙත් ඇවිල්ලා ගියානේ. එදා ඔයා කිව්වානේ මෙහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඔව් ඉතින් මං ගිය පාරෙන් ආවේ නිකන් ඇවිල්ලා යන්න. හැබැයි අද ආවේ ඔයාව ටිකක් සර්ප්‍රයිස් කරලා යන්න. ඕන දෙයක් කරන්න ඉතින් මෙහෙ අපිට මොකුත් හංගන්න දෙයක් නැහැ. ඇත්තද? හැබැයි සමහර ළමයිගේ හැසිරීම දැක්කාම මෙහි ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවා. ඕ ජොයි. වෙන්න ඇති. මට නමින් වැඩක් නැහැ. අයියෝ මෙතන මුකුත් නෑ. මේකයටත් නෑනේ. මේ පැත්තෙත් නෑනේ. අනේ මන්ද මේ හොල්මනක්ද කියලා. හරි. මේ ඉන්නේ දෙනා. එන්න මං ඔයාලට යන්න ඕනේ පාර පෙන්නන්න. නෑ එහෙම ඕනේ. මටම ගිහිල්ලා මේ ඉස්කෝලේ තියෙන ප්‍රශ්න ටික හොයාගන්න පුළුවන්. සෝරි. අයියෝ පත්තරේ ඉස්සරහා පිටුටම මේක දාන්න වෙන්නේ. හරිම නරකයි. එයාට මොනවද දන්නේ ඕනෙලා තියෙන්නේ. හරිම නපුරු කෙනෙක් වගේ. වැරදි තැනක මේ බෑග් එක කියලා තියෙන්නේ. මේක බරපතල නීති කඩකිරීමක්. කොහොමද සර්? බයි සර්. ඒයි පොඩ්ඩක් බලාගෙන ඉන්න බැරිද? අයියෝ එයා පැනගෙන. දැන් නම් කාලේ නැති කරන්න වෙලාවක් නෑ. අරිනවා, වහනවා. දවසට 20 පාරක්වත් මේක කරනවා. ඊගෝර්ගෙන් ඉන්ටර්විව් එකක් ගත්තා නම් හොඳයි. අනේ ඔව් ජෝයි ඉක්මනට මොනවා හරි හොයාගත්තොත් හොඳයි. කොහොමද අර මිනිස්සු අතට දාන්නේ? හරි. ඔය ඉන්නේ. ඉන්න. මොකක්ද ඒගොල්ලෝ? ආමුතු සත්‍යයක්. මොකුත් නෑනේ. මාර වැඩි. ඇත්තටම මෙතන ප්‍රශ්නයක් නැත්නම් මම හරි ප්‍රශ්නයක් හදන්න ඕනේ. ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. මොකද්ද මෙයා මේ කරන්න හදන්නේ? මෙයාමනේ නම් කී සතියේත් අපේ ඉස්කෝලේට ආවේ. ඔයා වැඩ කරන්නේ පොලිසියද? ඔයා අපේ මැඩම් අරන් යනද? හරි තේරුණා. මෙයා මට වඩා කරදර ගෙනවා කියලා මැඩම්ට තේරුණොත් එහෙම මගේ ප්‍රශ්නේ ඉවරයි. මෙයාට පාඩමක් උගන්වන්න පුළුවන්. ඔයා මොන වැඩේ කළත් කමක් නැහැ. ජොයි ගැන හොඳට හැගහගෙන ඉන්න. තව පොඩ්ඩක් එහා මෙහා වුණා නම් එහෙම ගිය පාරේ ආ මේ ඉස්කෝලේ බහලා දානවා. මේ පාර එක කරගන්න ඕනේ නෑනේ. මේ මොකද වෙන්නේ? මට දැන් මේ හැමදේම වෙන්නේ අපේ වැරදි වගේ. හරි ඉක්මනට යන්න. නැත්තම් පන්තියේ ටීචර් නැහැ කියලා ඒකත් අපිට ප්‍රශ්නයක් වෙයි. හරි මම ජොයි ගැන හොඳට බලා ගන්නවා. ඇත්තටම ඉස්කෝලේ සීනුව නාදුනේ નિયમિત වෙලාවට වඩා විනාඩි 30කට කලින්. ඒක කොච්චර ලොකු වැරද්දක්ද කියලා දන්නවද? මේ වගේ දෙයක් ඉහළට වාර්තා වුණොත් මේ ඉස්කෝලේට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇත්තට මේක වෙන්න බැරි දෙයක්. මං අද උදේ තේ ඔරලෝසුවේ වෙලාව හරිද කියලා බැලුවා. හැමදාමත් බලනවා. මට මොකුත්ම කරන්න විදිහක් නැහැ. මේ සිද්ධිය ඉහළට වාර්තා කරන්නම වෙනවා. ඒ අපගෙන ඔල්රෝසු කරකවපු හින්දා තමයි ඉස්කෝලේ බෙල් එක වැරදිලා ගන්න සිද්ධ වුනේ. ඇත්තම ඒක නම් හරිම නරක පහත් වැඩක් ටීචර්. මගේ නිවුස් එක ගෙනියනවා. ඒ මොකක් හරි ප්‍රශ්නයක්ද? ජොයි ප්‍රවෘත්ති හොයන අතරතුර මෙන්න මේ පින්තූර ටික අරන්. අනේ මේ මහත්තයා පොඩ්ඩක් කොහොම ඉන්නවද? ඔයා අපිට රිපෝට් එකක් දෙන්න කලින් අපේ ඉස්කෝලේ ළමයි කොහාට දෙන්න කියලා රිපෝට් එකක් හදලා. තව දෙයක් කියන්න ඕනේ. ජොයි මේකට හොඳ හෙඩ්ලයින් එකක් දාලා තියෙනවා.
දක්ෂ දරුවෙක් ගැන අපිම ලිපියක් ලියනවා කියලා. ඒ ඉතින් ඔයා ගැන තමයි ජෝයි. ඔයා තමයි අපේ ඉස්කෝලේ දිනනයා. ඔයාගේ සොයා ගැනීම නිසා අර නිලධාරියා අපේ ඉස්කෝලේට